සුබ දවසක් ඔයාලට. මම මේ පොඩි ෂෝට් වීඩියෝ එකක් අරගෙන ආවේ. ඔයාලා මයින් ගොඩක් අහලා තිබුණු ප්‍රශ්නකට උත්තරයක් දෙන්න. ඒතර ඔයාලා මයින් ගොඩක් අහලා තිබ්බා ඉඟුරු අරන් ගියාට පස්සේ බීජ අරන් ගියාට පස්සේ ඒක අපි හිටව ගන්න තව සති 3ක් 4ක් තියෙනවා, මාසයක් තියෙනවා. ඒතර මම කොහොමද මේක තියාගන්නවා කිව්ත් ඒ කියන්නේ ඒ මාසයක් යනකම් අගාව කරගන්න මේ මොහොත වෙනකම් ඉඟුරු ටික කොහොමද අතුරලා තියන්නේ හදාගන්නේ කියලා. ඒතර මම ඒකට උත්තරයක් අරගෙන තමයි මේ පොඩි ෂෝට් වීඩියෝ එක අරගෙන ආවේ. ඒතර ඔයාලා මෙහෙමයි. මාසයක් දවස් 15ක් 20ක් තියෙනවා නම් ඉතින් ඒක නිකන් බිම අතුරලා තියන්න බෑ. ඒකෝර මේක වේලෙනවනේ. ඒතොර ඒකට ඔයාලා කරන්න ඕන එක්ක කොහොබත් ගන්න ඕන නම් හොඳ ගොඩක් වේලිච්ච එක ගන්න, අලුතෙන් තියෙන තෙත පිටින් එක ගන්න එපා. නැත්තම් 10 ගන්නවා නම් විශේෂයෙන්ම අලුත් 10 ගන්න එපා. අලුත් 10 ගත්තොත් එහෙම මේකට ඉඟුරු අල තැම්බෙන්න පුළුවන්. සාමාන්‍ය පරණ 10 එකක් ගන්න, අලුත් 10 තියෙනවා නම් පොඩක් වේලෙන්න දාලා හරි අවුවට පොඩක් සැර යන්න තියලා ගන්න. ඒ විදිහට 10 හරි පිටුළු හරි අරගෙන ගෙදරක හෝ විශේෂයෙන්ම කළුවර කාමරයක නම් ගොඩක් හොඳ. කළුවර කාමරයක අයිනක අතුරන්න. සාමාන්‍ය අඟල් දෙකක් විතර පොඩි තට්ටුවක් දාලා ඒක උඩින් අර ඉඟුරු ටික අතුරලා ඊට පස්සේ ආයෙ පොඩි 10 තට්ටුවක් දාන්න. ඊට පස්සේ කොහොබදුත් එහෙමයි. කොහොබත් කරුවල කාමරයක් ගන්න කියන්නේ. එතකොට අර පොඩක් තෙත ගතිය තියෙනවා. ඊට අමතරව සීතලත් එක්ක ඉතින් අර පැලවෙන්න බලනවා ඉක්මනට මේ වාතාවරණෙත් එක්ක. එහෙම කොහොබදුත් අඟල් දෙකක් විතර තට්ටුවක් දාලා ඒක උඩින් අල ටික අතුරලා ලොකු තට්ටු හිටින්න දාන්න එපා. එතකොට යට ටික සවුත් වෙන්න පුළුවන්. ඒ තැන අදාළ තැන මේ තට්ටුවක් තියලා ඒක උඩින් ඉඟුරු ටික තියලා ඊට උඩින් අහපුව පොඩි මේ කොහොබත් තට්ටුවක් අදාළ දාන දේ දාලා එහෙම හදාගන්න. එතකොට ඔයාලට සාමාන්‍ය සති 3ක් 4ක් ඒ වගේ තියාගන්න පුළුවන්. අංකුර දාන එක විතර වෙන්නේ, කිසිම දෙයක් වෙන්නේ නැහැ.